අද මුළු බාසිලෝනාවම නිහඬයි. තවත් එක් ඛේදවාචකයකට අවසානයක් ලැබෙන මොහොතක්. 25 හැවිරිදි පියකරු තරුණියක් වන මෙම සුන්දර තරුණිය අද 26 වෙනිදා කැමැත්තෙන්ම තමන්ගේ මරණයට පත් වෙනවා. ඒ අනුන්ගේ බලපෑමකින් නෙවෙයි, නීත්‍යානුකූලව ඇගේ කැමැත්තෙන් ගෞරවනීය මරණයක් කරහා. ඇයි එසේ කිරීමට හේතුව දැනගත් පසු හැමෝගෙම ඇස් කඳුලින් තෙත් වුණා. මිතුරනි, සමහර දවස් තියෙනවා හරිම ලස්සනට පටන් අරන් අතරමඟදී හීනකින්වත් හිතපු නැති අදුරු ආඝාතයකට වැටෙන. අද මුළු ලෝකෙම අවධානය දිනාගත්ත මේ 25 හැවිරිදි තරුණියගේ කතාවත් අන්න ඒ වගේ එකක්. ඇය නමින් නොෙලියා කැස්ටිලෝ රාමෝස්. හෙට දවසේ ඉර පායද්දී නොෙලියා මේ ලෝකේ නැති වේවි. ඉතින් මේ නොෙලියාගේ ජීවිතය උඩු යටිකුරු වෙන්නේ මීට වසර 2කට කලින් 2022 වසරේ එක් අවාසනාවන්ත රාත්‍රියක්. බාසිලෝනා නුවර රාත්‍රී සමාජ ශාලාවකට ගිය ඇයට සහ මිතුරියට ලැබුණු මත්පැන් මනුෂ්‍යත්වයේ අමතක කළ තිරිසන්නු පිරිසකගේ උගුලකට අහු වුණා. මත්පැන් මගින් සිහිමද ගතියෙන් සිටි ඇයව සමූහ දූෂණයෙන් ලක් වුණා. මේ සිදුවීම සිදුවන්නේ මෙන්න මෙහෙමයි. නොෙලියා සහ ඇගේ මිතුරියක් එදින රාත්‍රියේ බාසිලෝනාහි රාත්‍රී සමාජ ශාලාවකට ගොස් තිබුණා. එහිදී මුණගැසුණු තරුණයන් පිරිසක් ඇයට සහ ඇගේ මිතුරියට මත්පැන් පානය කිරීමට ලබා දී තිබූ අතර පසුන්න ඔවුන්ව රවටා එම තරුණයන් රැඳී සිටි නිවසට රැගෙන ගොස් තිබෙනවා. එහිදී එම තරුණයන් පිරිස විසින් නොෙලියාව සමූහ දූෂණයෙන් ලක් කර තිබෙනවා. එම අවස්ථාවේදී ඇය දැඩි ලෙස මත් වී සිටි නිසා ඇයට තමන්ව ආරක්ෂා කර ගැනීමට හෝ විරුද්ධ වීමට ශක්තියක් තිබී නැහැ. ඒ වේදනාව, ඒ අසාධාරණය, ඒ සිත්ඇවුල දරාගත නොහැකිව ඇය සති කිහිපයකට පසු ගොඩනැගිල්ලක පස්වන මහලෙන් බිමට පැන්නා. ඇය මිය ගියේ නැහැ. නමුත් ඇගේ කොඳු ඇට පෙළට සිදු වූ බරපතල හානි නිසා ඇගේ ශරීරයේ පහළ කොටස සදාකාලිකවම පණ නැති වුණා. එදා ඉඳන් ඇය ගත කළේ අපායක් වන ජීවිතයක්. කය වගේම මනසත් දහස් වාරයක් මිය යන්නේ නැති. වාර ගණනාවක් තමන්ගේ සියදිවි නසා ගැනීමට උත්සාහ කළ ඇය අවසානයේ ස්පාඤ්ඤ රජයෙන් ඉල්ලා සිටියා ඇයට මිය යනට අවසර දෙන්න කියලා. ඇගේ ආදරණීය පියා මේ තීරණයට කොහෙත්ම කැමති වුණේ නැහැ. අවුරුදු 2ක් තිස්සේ ඔහු උසාවියේ සටන් කළේ තම එකම දියණියව බේරගන්න. ස්පාඤ්ඤේ නීතියට අනුව සුව කළ නොහැකි රෝගයකින් හෝ දරාගත නොහැකි පීඩාවකින් ඉන්න කෙනෙකුට මිය යන්න අවසර ඉල්ලන්න පුළුවන්. නොෙලියාගේ පියා මේ තීරණයට කොහෙත්ම කැමති වුණේ නැහැ. තමන්ගේ එකම දියණිය තරුණ වයසේදී මිය යන බලන් ඉන්න පුළුවන් කාටද, මොන තාත්තටද? ඔහු අධිකරණයට ගියා. ඔහු කිව්වේ ඇයට අවශ්‍ය වෙන්නේ මරණය නෙවෙයි, නිසි මානසික ප්‍රතිකාර කියලා. නමුත් ඇය විඳින අසීමිත වේදනාව දැකපු අධිකරණය අවසානයේ තීරණය කළා තමන්ගේ ශරීරය ගැන තීරණය කරන්න ඇයට අයිතියක් තියෙනවා කියලා. ඇගේ අවසාන ආශාව හරිම සංවේදී වුණා. ඇය මාධ්‍ය ඉදිරියේ ඇගේ අවසාන ආශාව කිව්වා. ඒක හරිම සංවේදී මාතෘකාවක් වුණා. මට ලස්සනට මැරෙන්න ඕන. මට ලස්සනට පේන්න මැරෙන්න ඕන. ඇය මාධ්‍ය සාකච්ඡාවකදී පවස තිබුණා. ඇගේ ප්‍රියතම ඇඳුම ඇඳගෙන මේකප් කරගෙන ලස්සනට ඉඳගෙන ඒ සදාකාලික නිින්දට යන්න බලාපොරොත්තු වෙනවා. එමෙන්ම ඇය පැවසුවේ තම පවුලේ අය සමු ගැනීමට ආරාධනා කළද අවසන් මොහොතේ තම පවුලේ අයට සමු දීලා අවසන් මොහොතේ ඇගේ රැකවරණ මධ්‍යස්ථානයේ නිදන කාමරයේ තනිව සිටීමට ඇය කැමති වුණා. හැබැයි ඇය තනිව නෙවෙයි. ඇය ළඟ සතුටු මතකයන් පිරුණු ඡායාරූප 4ක් තියෙනවා. ඇගේ අතින්ම ඇඳි ඇගේ මවගේ චිත්‍රයක්. කුඩා කල ඇති කළ සුරතල් බල්ලා, පාසලට ගිය පළමු දිනය සහ ඇගේ ළමා වියේ තවත් එක් ඡායාරූපයක්. ඒ තමයි ඇගේ ජීවිතයේ සතුටු මතකයන්. ස්පාඤ්ඤ වේලාවෙන් අද සවස 5ට ඒ අවසාන ක්‍රියාවලිය සිදුවීම නියමිතයි. කැනඩාව, ස්විට්සර්ලන්තය වැනි රටවල ගෞරවනීය මරණයට ඉඩ දුන්නත් 25 හැවිරිදි තරුණයක් මෙවැනි තීරණයක් ගැනීම මුළු ලෝකේම හෘද සාක්ෂි සොලවන සමත් වෙලා තිබෙනවා. සමාජයේ අසාධාරණයන් හමුවේ වේදනාවන් තුලින් අවසානයක් නොදකින ජීවිතයේ බලාපොරොත්තු විනාශ වූ මිනිස්සු තම ජීවිතය තුල අවසානය නීතිය මගින් බලාපොරොත්තු වීම ඇත්තටම ඛේදවාචකයක්. නොෙලියාගේ කතාව අහද්දී අපේ හිතට දුකක් දැනෙනවා. ඇය දූෂණය කරපු අපරාධකරුවන් තවමත් නිදැල්ල ඉද්දි ඒ වින්දිත තරුණියට අවසානයේ මරණය තෝරාගෙන සිදුවීම කෙතරම් ඛේදවාචකයක්ද? මෙය කියවන ඔබ මොකද හිතන්නේ? මිනිස්සෙක්ට තමන්ගේ මරණය තීරණය කරන්න අයිතියක් තියෙන්න ඕනද? නැත්තම් මොන දේ වුණත් ජීවිතය රැක ගන්න ඕනද? මෙම 25 හැවිරිදි තරුණියගේ මරණය ඇත්තම කිව්වොත් මේ ලිබරල් වාදයේ මරණය ලෙස හැඳින්විය හැක්කේ මන්ද රාජ්‍ය ඇගේ මූලික ආරක්ෂාව, ඒ කියන්නේ ලිංගික ප්‍රචණ්ඩත්වයෙන් තොරවීම තහවුරු කිරීමට අසමත් වෙලා තිබෙනවා. වේදනාවට ප්‍රතිකාර කරනවා වෙනුවට වේදනාව විඳින්නාව විනාශ කිරීමට අනුමැති දීම නැමැති සදාචාරාත්මක බංකොලොත්භාවයට මෙම රාජ්‍යයන් ඇඳ වැටිලා තියෙනවා. සමාජීය අසාධාරණය වෛද්‍ය ලේබලයක් යටතේ මරණය දක්වා ගෙන යාමෙන් ව්‍යුහාත්මක අසමත්කමක් මෙන් ස්ථිර වෙනවා.
ඇය මේ යන්නේ ඉස්පාඤ්ඤයේ පළමු මානසික රෝගී ගෞරවනීය මරණයක් අවසර ලත් තැනැත්තියක් ලෙස වුවද ඇය සැබවින්ම සාක්ෂි දරන්නේ මිනිසාට ජීවත් වීමට අවශ්‍ය ගෞරවනීය සහ සාධාරණ සමාජයක් නිර්මාණය කිරීමට මෙම ලිබරල් වාදයේ නූතන ලෝකයේ අසමත් වී ඇති බවයි. මරණය අයිතිවාසිකමක් වන තැන ජීවිතයේ තිබූ අගය අහිමි වී අවසානයේ ඛේදවාචකයෙන් කෙළවර වෙනවා. ඉතින් අත්තටු ගසන්නට පෙර ලෝකයේ නපුර තේරුම්ගෙන යලිත් නොවන ගමන් යන ඔබට සුබ ගමන් නොඑලියා.